අංගදනේ කොළ කැඳ හදන්න යන්නේ. අද මම මේ හදන්නේ යකිනහරම් කොළ කැඳ. දන්නව නේද? කොලෙස්ටරෝල් මට්ටු කරන, අර මට්ටු කරන හොඳම කැඳ වර්ගයක් තමයි මේ යකිනාර. මට ඇත්තටම අපේ ගෙදර නම් ගහක් නැහැ. මට අපේ කෙසෙල් විකුණන අංකල් මේ මිටියක් ගෙනල්ලා දෙනවා. ඉතින් මම යාට සාධාරණ මිලක් දීලා ගන්න. ඉතින් මේකේ හම්බුනේ ඊයේ තමයි. මම නිලන් නැත්තේ පෙරේදා. ඉතින් මේක ගේ ඇතුලේ තිබ්බොත් වේලෙනවනේ. ඉතින් මම රෑ පින්නේ තිබ්බා. මම දැන් මේක අරගෙන ගෙට ගෙනියලා කොලකද හදන්න හැටි බලමු. ඔන්න කොළ වේලිලා නැහැ පේනවනේ. පින්නට හොඳට තියෙන ෆ්‍රෙෂ් පිට අලුත් පාට. ඒකට මේක හොඳට යුෂ එනවා. අද අපි කොලකඳ හදලා බලමුකෝ කොහොමද රස කියලා. දැන් මම මේකෙන් කොළ ටික වෙන් කරගන්නවා මෙන්න මෙහිම අවශ්‍ය ප්‍රමාණයට. ආතාවදී පුතිකතෝ ගන්න ස්නායුව සක්‍රිය කරන ආතාවදී අදින තුන. කැඳවල ලස්සන කොළ පාට හිටියේ මම මේකට අලිගට පේන කොළ දෙකකුත් දළු දෙකක් එකතු කරගන්න. ඒකත් නම් වටෙන්න තමයි කදාගන්නේ. හොඳ දළු වලින් තමයි කදාගන්නේ. ඒක කැඳවල කොළ පාට ලස්සනට හිටිනේ. මම මේකට මේ කොළ කැඳයකට අවශ්‍ය ටික සූදානම් කරගත්තා. මේ තියෙන සුදු හීනටි හාල්. මම මේක ගත්තේ හීල් බත් වලින්. මොකද හීල් බත් ගොඩාක් ඇඟට ගුණයිනේ. බඩවැල් වලට හොඳයි ඒක හින්දා. ඒත් මේ පොල් ටිකක් මම ගත්තා. මේ තියෙන පොල් ටික. එතකොට මේ කොළ ටික මම කෝකරත් කරලා පොඩ්ඩක් හීනෙන් කපා ගත්තා. කතුරෙන්ම චුට්ටක් කපා ගත්තා. මේ තියෙන්නේ මේ සුදු ලුණු, ඉඟුරු, ගම්මිරිස්, ලුණු ස්වල්පයක් තමයි මම මේ හදාගත්තේ. දැන් මම මේකට උණු වතුරට වෙලාවට හත් කරගත්ත උණු වතුර ටිකත් පාවිච්චි කරන මොකද පොල් හොඳට මිරිකෙන්න වතුර ටික රස්නේ තියෙන ඉඳ හොඳ හින්දා. දැන් මම මේක බ්ලෙන්ඩ් කරගන්න යන්නේ. ඉතින් මම බ්ලෙන්ඩ් කරන්නේ බත් එක. මේක වතුර චුට්ටක් දාලා බ්ලෙන්ඩ් කරගන්න යනවා. බත් බ්ලෙන්ඩ් කරන එකම තමයි ඉඟුරු සුදු ලුණු ඒ ටිකක් දාන්නේ. මේක දාගන්න මේ ඇටිලියට හත්තියකට හත්තියක තමයි කොළ කැඳ හොදන්න හොඳ. මේක පල්ප් එක වගේ කාවම තමයි හොඳට උඩට රස තියෙන. හැබැයි බත් නම් ගොඩාක් දාන්න එපා. චුට්ටක් දාන්න හොඳට නේ. මේකට කොළ ටිකක් දානවා. ඊට පස්සේ කොළ ටිකක් දානවා. ආයෙත් කොළ ටිකක් දානවා. වතුර ටිකක් දානවා. කොළ ටිකක් දානවා. දැන් මම මේ ටික බ්ලෙන්ඩ් කරලා තමයි ඊටු කොළ ටික දාන්නේ. දැන් මේක ඊටු කොළ ටිකක් දානවා. ඒක හොඳට ඇඹරෙලා ඒක බ්ලෙන්ඩ් එකට මහන්සිනේ. ඒක බ්ලෙන්ඩ් එකට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතුරු පොල් ටික දාන පොල් ටිකක් පිටිපොළ දැම්මත් කමක් නෑ රසයි. ඒක නායක මේක වතුර චුට්ටක් දාන්න. ඉතින් මම දැන් බ්ලෙන්ඩ් කරගත්ත එක. දැන් මේක තමයි පෙරලා කැඳයකට දාන්නේ. හැබැයි බට්ටි කිසර රත් වෙන්න තියෙනවා. කොළ වැඩි රත් කරන්නේ නැති හින්දා මේක රත් කරන්න දෙන්න ඉස්සෙල්ලා. කොළ ටික හොඳට මිරිකලා ගන්න ඕනේ. කොළ හරි එන්නේ. හාල් එක හොඳට රත් වෙලා තියෙන්නේ. මම ඒක හත් කරගන්න. ඒක හරිය ඝනකමක තියෙන පල්ප් එකක් වගේ. මේක සුදු ලුණු ගම් මිරිස් හොඳට ඇඹරලා තියෙන්නේ. දැන් ඒකට
මම මේ කොළ කැඳ පොල් කිරිත් පොල් කුඩුත් එක්ක තමයි පොලුත් එක්ක තමයි මම මේක දැම්මේ. දාලා යන්න නැත්නම් වතුර වැඩි වුණොත් රස නැති වෙනවා. දැන් මේක ගුණාත්මක භාවයත් අපි තියාගන්න එපා. කොළ කැඳ බොන්නේ කියේ අපේ ලොකුම බලාපොරොත්තුව තමයි ඒකේ තියෙන ගුණාත්මක භාවය. රසට වඩා රසක් තියෙනවානේ. මේක මද රස්න යාන්තමට දෙරබලා වත්තේ. දෙරබලා වත්තන්නේ හැබැයි. බලන්න ඉතින් අර මේවා දාලා ඉතින් අලිකට පේන කොළ දාපුවම මේක කොළ පාට ලස්සන විතර නෙමෙයි. තේ බේරිලා තියෙනවා. අලිකට පේන හොඳ දෙයක් තියෙනවා. කොළ පාට ලස්සනට ලස්සන. දැන් ඔන්න දැන් මේක ඕෆ් කරන්න යන්න ගොඩක් රත් කරන්නේ නැහැ. සදාගත කැඳේක පිළිගන්න ඕන වීදුරුවට දාන්න. කැඳේක හදලා ඉවරයි. විනාඩි ගානක් ඉතින් අපි මහත්තයාට වීර බලමු රස බලලා කියන්නකෝ. හරිම රසයිනේ. Thank you. යකිනාරං වල රසය විතරක් නෙමෙයි හරිම ගුණයි. කොලෙස්ටරෝල් වලට කියාපු බෙහෙත. බීලා බලන්නකෝ බර මහත්තට. සතියක් බීලා මට ප්‍රතිඵලය කියන්නකෝ. කමෙන්ට් එකක් දාන්නකෝ කොහොමද රසයි ප්‍රතිඵලයි කොහොමද කියලා. එහෙනම් තව වීඩියෝ එකකින් අපි හම්බෙමු.